ආයුබෝවන් හැමෝටම. අද මේ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ අපේ එදිනෙදා ජීවිතේට නැතුවම බරි මාතෘකාවක් ගැන. ඒ තමයි ප්‍රතිශත. එහෙමත් නැත්නම් percentages. සරල භාගවල ඉඳලා ප්‍රායෝගික ගණනය කිරීම දක්වා මේ සංකල්පය ඇත්තටම කොහොමද වැඩ කරන්නේ කියලා අපි අද මේ පැහැදිලි කිරීමෙන් ඊටාම සරලව තේරුම් ගමු. මේක තවත් ලේසි වෙන්න අද දවසේ කතාව අපි පැහැදිලි පීවර 4කට කඩාගෙන තියෙනවා. මුලින්ම ප්‍රතිශත ගැන මූලික කරුණු. ඊට පස්සේ එක ප්‍රමාණයක් තවත් ප්‍රමාණයක ප්‍රතිශතයක් විදිහට දක්වන්නේ කොහොමද? ඊළඟට දීලා තියෙන ප්‍රතිශතයකට අදාළ ගිය හොයන විදිහ. සහ අවසාන වශයෙන් පොඩි පරීක්ෂණයක් විදිහට තමයි අපි මේ දේවල් පෙළගස්සලා තියන්නේ. හරි. එහෙනම් අපි මුලින්ම පළවෙනි පියවරට යමු. ප්‍රතිශත කියන්නේ ඇත්තටම මොනවාද කියන මූලික කාරණය අපි මුලින්ම අවබෝධ කරගෙන ඉමු. ප්‍රතිශතයක් කියන්නේ අමුතු මැජික් එකක් නෙවෙයි. ඒක හරියට වෙනස් ඇඳුමක් ඇඳගත්ත භාගයක් වගේ දෙයක්. සරලවම කිව්වොත් ඕනෑම සම්පූර්ණ ප්‍රමාණයක් හරියටම 100යි කියලා හිතාගෙන ඒකෙන් කොටස් කීයක්ද කියන එක තමයි මෙතනදී කියවෙන්නේ. මේ නිසා විවිධ જાතියේ ප්‍රමාණ එකිනෙකට සංසන්දනය කරන එක අපිට ගොඩක් ලේසි වෙනවා. මේ වගුව දිහා බැලුවාම ඒ කතාව තවත් පැහැදිලි වෙයි. බලන්න 5න් 3 වගේ භාගයක් කොච්චර ලස්සනට 0.6 කියන දශමයටත් අවසානයේදී 60 කියන ප්‍රතිශතයටත් හැරෙනවද කියලා. ඇත්තකන මේ භාග දශම සහ ප්‍රතිශත කියන්නේ එකම අගයක් ලියන්න පුළුවන් වෙනස් ක්‍රම 3ක් විතරයි. දැන් අපි යමු දෙවැනි පියවරට. යම්කිසි ප්‍රමාණයක් තවත් ප්‍රමාණයක ප්‍රතිශතයක් විදියලක නිවැරදිව දක්වන්නේ කොහොමද කියලා අපි මෙතනදී බලමු. මෙන්න මේකයි මේකේ තියෙන ලොකුම රහස. ඒ තමයි මේ පීවර අංක 1. ගණනය කිරීම කරන්න කලින් ප්‍රමාණ දෙකම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ එකම මිනුම් ඒකකයකින්. උදාහරණයක් විදිහක මීටර සහ සෙන්ටිමීටර වගේ ಜಾති දෙකක් තියෙනවා නම් භාගයේ ලියලා ඒක 100න් ගුණ කරන්න කලින් ඒකක දෙකම එකම වර්ගයකට හරව ගන්නම ඕනේ. එහෙම කලේ නැත්නම් මුළු ගානම වරදිනවා. මේ රූප සටහනෙන් ඒක හරිම ලස්සනට පේනවා. නිකමට හිතන්නකෝ රුපියල් 200ක මුළු මුදලකින් රුපියල් 50ක් අයින් කරනවා කියලා. එතකොට ඒ මුළු ප්‍රමාණයෙන් හරියටම 125ක් ඒ කියන්නේ කාලක ප්‍රමාණයක් තමයි අපි වෙන් කරගෙන තියන්නේ. අර අපි කලින් කතා කරපු ඒකක සමාන කිරීමේ රහස මේ උදාහරණ වලින් තවත් තහවුරු වෙනවා. රුපියලකින් 125ක් කොච්චරද කියලා හොයද්දි මුලින්ම අර රුපියල 100ක් බවට පත් කරගන්නම වෙනවා. ඒ වගේම තමයි මීටර 2 සෙන්ටිමීටර 200ක් කරගන්න එක. නිවැරදි ප්‍රතිශතයක් හොයාගන්න නම් මේ විදිහට මිනුම ඒකක සමානකරණ එක අනිවාර්ය පියවරක්. හරි දැන් අපි අපේ තුන්වෙනි පියවරට හැරෙමු. මේක හරියටම අපි කලින් කරපු දේ අනිත් පැත්ත. ඒ කියන්නේ ප්‍රතිශතය දීලා තියෙද්දි අදාළ ප්‍රමාණය කොහොමද හොයාගන්නේ කියන එක. මේ සංසන්දනයේ දිහා බැලුවම වෙනස හරිම පැහැදිලි නේද? කලින් අපි කළේ භාගයක් ලියාගෙන ඒක 100න් ගුණ කරපු එකනේ. හැබැයි මෙතනදි කරන්නේ අදාළ ප්‍රතිශතය භාගයක් විදිහට ලියාගෙන ඒකෙන් අර මුළු ප්‍රමාණය ගුණ කරන එකයි. මේ සංකල්ප දෙක පටලවා නොගෙන ඉන්න එක තමයි ගේම් එකේ වැදගත්ම දේ. මේක අපේ එදිනදා ජීවිතයට ගොඩක් සමීපයි. ඒක රුපියල් 7 වුණත්, දුරමනින කිලෝමීටර වුණත්, එහෙමත් නැත්නම් දවසක පැය ගණන වුණත් මේ සරල ගුණ කිරීමේ සූත්‍රය පාවිච්චි කරලා අපිට ක්ෂණිකවම අගය හොයාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට රුපියල් 500කින් 60ක් කියන්නේ රුපියල් 300ක් කියලා මේ වගුවෙන් අපිට ලේසියෙන්ම පේනවා. තවත් උදාහරණයක් බලමු. ලීටර 2කින් 103ක් හොයන්න ඕනේ කියලා හිතමුකෝ. මෙතනදිත් අර ඒකක සමාන කිරීමේ ට්‍රික් එක අපිට ඕනේ වෙනවා. මුලින්ම ලීටර 2 මිලිලීටර 2000ක් විදිහට පරිවර්තනය කරගන්නවා. ඊට පස්සේ 2000 103න් ඒ කියන්නේ 100න් 3න් ගුණ කළාම පිළිතුර මිලිලීටර 60යි කියලා හරිම ලේසියෙන් එනවා. දැන් අපි අපේ 4 වෙනි සහ අවසාන පියවරට ඇවිත්තිල්ලේ මේ වෙනකන් කතා කරපු දේවල් කොයිතරම් දුරට අවබෝධ වෙලාද කියලා පොඩි පරීක්ෂණයක් කරලා බලමු. මේ සඳහා සුමිත්‍රා හිරත් මහත්මියගේ අභ්‍යාසමාලාවක් තමයි අපි පදනම් කරගන්නේ. හිතන්න අපේ අතේ ඩිජිටල් කැල්කියුලේටරයක් තියෙනවා කියලා. ඒකට මුළු ප්‍රමාණය විදිහට 500ක් උත් ප්‍රතිශතයේ විදිහට 60ක් උත් ඇතුළත් කරාම යන්ත්‍රය ඇතුලේ ඇත්තදම සිද්ධ වෙන්නේ අර මුළු අගය භාගයෙන් ගුණ කරන ක්‍රියාවලියම තමයි. ඒ ගණනය කිරීමෙන් පස්සේ කිසිම ප්‍රමාදයක් නැතුව තිරේ උඩට උත්තරයේ විදිහද 300 දර්ශනය වෙනවා. කොච්චර සරලද? දැන් තියෙනවා හරිම ඉක්මනින් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. දෙකෙන් එක. එහෙමත් නැත්නම් හරි අඩක් කියන සරල භාගය ප්‍රතිශතයක් බවට හැරිවොත් උත්තරේ මොකක් වෙයිද? ඒක හරි ලේසි. පිළිතුර වෙන්නේ 50%යි. අපි කලින් ඉගෙන ගත්ත නීතියට අනුව දෙකෙන් එකේ භාගය 100න් ගුණ කළාම මේ උත්තරේ නිකම්ම එනවා.
මෙන්න ටිකක් විතර හිතන්න වෙන ඊළඟ ප්‍රශ්නය. මේකට නම් අර ඒකක සමාන කිරීමේ රහස පාවිච්චි කරන්නම වෙනවා. කිලෝමීටර් 2ක මුළු දුරකින් මීටර 500ක් කියන්නේ හරියටම කොයිතරම් ප්‍රතිශතයක්ද? උත්තරේ තමයි 125. ඒක හොයාගන්නේ කොහොමද? මුලින්ම කිලෝමීටර 2 මීටර 2000ක් විදිහට හරවා ගන්නවා. ඊට පස්සේ 2000න් 500 කියන භාගය 100න් ගුණ කරනවා. එතකොට උත්තරේ හරිම නිවැරදි වෙනවා. අපි මේ විග්‍රහය පුරාවටම දැක්ක ප්‍රතිශත කියන සංකල්පය ඇත්තටම අගයන් එකම ඒකකයට ගෙනවිත් සරල භාගයකින් ගණනය කරන එක විතරයි කියලා. ඉතින් මේකෙන් අපිට හිතන්න යමක් ඉතුරු වෙනවා. මේ විදිහට හැමදේම එකම මිනුමකින් එහෙමත් නැත්නම් එකම භාෂාවෙන් කතා කරන්න සැලසුවොත් බැලු බැල්මට සංකීර්ණයි කියලා හිතන අපේ එදිනෙදා ජීවිතයේ තවත් කොයිතරම්නම් ගණිතමය අභියෝග අපිට මේ වගේ සරලව විසඳ ගන්න පුරුවන් වෙයිද? ඒ ගැන හිතන්න ඉඩ හරින ගමන් අදට අපි මේ පැහැදිලි කිරීම මෙතනින් අවසන් කරනවා.